ජලය පණමෙන් සුරකිමු. ජලය යනු ලෝකයේ පැවැත්මයි. අපගේ ජීවිතවල මූලික දායාදයකි. අපේ හුස්මමෙන් ජලය නැත්නම් ජීවය නතර වෙනවා නොඅනුමානයි. සෑම සතෙකුටම පැලයකටම මිනිසුන්ටත් ජලය අත්‍යවශ්‍යයි. පෘථිවියේ සෑම ජීවයක්ම ජලය මත රඳා පවතී. අපගේ පරිසරය පවත්වාගෙන යන ශක්තිමත් අපගේ ජීවය පවත්වාගෙන යන හෘද ස්පන්දනයත් එකම දේ ජලය වේ. ජලයෙන් සිදුවන දෛනික කාර්යයන් මොනවාද? අපි ජලය සෑම දෙයකටම භාවිතා කරනවා. ගොවිතැන් කටයුතු සඳහා, බිම පෝෂණය කිරීමට, පැල ගස් ජීවයෙන් පිරවීමට, නෑමට, බීමට, රිදි සෝදන්න, පිරිසිදුකම රැකගන්න, විදුලි බලය නිෂ්පාදනය කරන්න වගේ තවත් නොයෙකුත් දේවල් සඳහා ජලය පාවිච්චි කරනවා. හරි. එතකොට හිතන්න, ජලය නැතුව අපිට බලාපොරොත්තුවක් නැහැ. අපගේ දෛනික ජීවිතේ සෑම මොහොතකදීම ජලය අප සමග ඉන්නවා. ජලය අපි සියලු දෙනාටම නැතුවම බැරි අංගයකි. අපේ සරල ක්‍රියාකාරීත්වයක්වත් ජලය නැතුව සිදුවන්නේ නැහැ. ජලය විනාශ වුවහොත් අපගේ වනාන්තර නොපවතී. පැලගස් වියලේ. නැවත ජීවයක් නැතිවේ. ඒක නිසා අපි හැමෝම එකට සිතමු, ජලය පණමෙන් සුරකිමු. අපට ජලය ආරක්ෂා කිරීමට කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද? වැසි ජලය රැස්කර භාවිතා කිරීම, ගස් පැල වගා කිරීම, අවශ්‍ය තරමට ජලය භාවිතා කිරීම, වැව් අමුණු සැකසීම, මෙවැනි කරුණු ජලය ආරක්ෂා කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් වෙමි. හරි. අවසාන වශයෙන් ජලය කියන්නේ පෘථිවියේ හෘද ස්පන්දනයයි. ජලය නැතුවහොත් අපගේ මුළු පෘථිවියේ ජීවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යති. ඒ නිසා අපි හැමෝම පොරොන්දු වෙමු. ජලය සුරකින්න, ජීවය සුරකින්න, ජලය පණමෙන් සුරකින්න. ස්තුතියි.